ඔබගේ මුඛයේ නවුම්තාවයට දත් වගේම දිවත් බලපානවා. බොහෝ රෝගීන් අවධානය යොමු නොකලට මේ දිව පිරිසුදු කිරීම ඉතාමත් වැදගත් ක්‍රියාවලියක් මුඛ කුහරය පිරිසුදු කිරීමේ වැඩසටහනේ. මොකද දත් මදිනකොට සමහර රෝගීන්ට අමතක වෙලා යනවා. එහෙම නැත්නම් අඩු අවධානයක් තමයි දිවට ලබා දෙන්නේ. දිව ටූත් බ්‍රෂ් එකෙන් මදිද්දි සමහර ලාවට දිවේ කෙළවරට දාලා මදිනකොට ඒ අවශ්‍ය කොටස් පිරිසුදු කිරීමට නොහැකි වෙනවා. සමහර අයට අර වමන යන ගතියක් එනවා. සද්දෙන් වමන යන ගතියක් එනවා. අපි කියනවා ඒ බඳු තත්ත්වයකදී රෝගියාට හරි අමාරුයි වැඩසටහන ඉස්සරහට කරගෙන යන්න. නිසා තවන්ට දිවේ පෙරන කොටස පමණයි ඒකනොත් යම්කිසි තවත් කොටසක් පමණයි පිරිසුදු කිරීමට උත්සාහ කරන්නේ. නමුත් දිව පිරිසුදු කිරීම සඳහා වෙනම උපකරණයක් තිබෙනවා. අපි මේකට කියනවා ටං ස්ක්‍රේපර් කියලා. එතකොට වෙළඳ පොලේ මේ මිලදී ගැනීමට හැකියාවක් තිබෙනවා සමහර ෆාමසි වල. නමුත් මේක තාම රෝගීන් අතර ලංකාවේ සුලභව ජනප්‍රියව භාවිතා වෙන්නේ නැහැ. නමුත් මේ වැඩසටහන් පෙළේ අපි දන්තශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව ඔබගේ මුඛ සෞඛ්‍ය පිළිබඳව උපදෙස් ලබා දෙන නිසා මේකත් කියන්න ඕන කියලා හිතුණා. ඒ නිසා පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හැකියාවක් තිබෙනවා නම් ටං ස්ක්‍රේප් එකක් පාවිච්චි කරන එක මුඛ සෞඛ්‍යයට ඉතාමත්ම හොඳ දෙයක්. ඒ වගේම ඔබගේ මුඛයේ නැවුම් භාවයට ඒ ඉතාමත්ම ධනාත්මක ලෙස බලපානවා. දන්තශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුම ඔබට තවදුරටත් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙහි ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබෙන ලින්ක් එක හරහා අපගේ WhatsApp සමූහයට එකතු වන්නට පුළුවන්.